මේ තරුණයාට පොඩි කාලේ ඉඳන්ම ලොකුම ලොකු ප්‍රශ්නයක් තිබුණා. එයාට වචන පැටලෙනවා. කතා කරන්න ගියාම ගොත ගැහෙනවා. එයාගේ හීනේ උනේ නළුවෙක් වෙන එක. ඒත් හැමෝම එයාට hina වුණා හරියට කතා කරන්න බැරි උඹ කොහොමද රංගපාන්නේ කියලා. රූපවාහිනී නාලිකාව ඔක්කොම වගේ එයාව ප්‍රතික්ෂේප කරා. සමහරු කිව්වා ඔයාගේ මුහුණ විකාරයි. ඔයාට රංගපාන්න බෑ කියලා. එයාට කොච්චර එපා වුණාද කියනවා නම් එයා රංගපාන එක පැත්තක තියලා ඔක්ස්ෆර්ඩ් එකේ ඉංජිනේරුවෙක් විදිහට ඉගෙන ගන්න ගියා. එයා හිතුවේ මගේ කතාව ඉවරයි කියලා. මේ කතාව අහන් ඉන්න ඔයාගෙන් මම පුංචි දෙයක් අහන්නද? ඔයාගේ පෙනුම නිසා නැත්නම් ඔයාගේ තියෙන පොඩි අඩුපාඩු නිසා කවුරු හරි ඔයාට hina වෙලා තියෙනවද? ගොඩක් අය කරන්නේ ඒ දේවල් හිතා කාමරයට වෙලා අඬන එක. ඒ දක්ෂෝ කරන්නේ තමන්ගේ අඩුපාඩුවම තමන්ගේ ආයුධයක් කරගන්න එක. ඔයාගේ අඩුපාඩු වලට බය නැති කෙනෙක් නම් පහලින් දැන්ම I am strong කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. බලමුකෝ එහෙනම් ඊට පස්සේ මොකද උනේ කියලා. එයා තීරණය කරා අලුත් වැඩක් කරන්න. එයා තනියම හිතුවා මට කතා කරන්න බෑනේ. හරි. එහෙනම් මම කතා නොකර මිනිස්සුන්ව හිනස්සනවා කියලා. එයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් එයාගේ මුහුණේ විවිධ විකාර රූප මැව්වා. වචන නැති අමුතු චරිතයක් හැදුවා. එදා තමුසෙට කතා කරන්න බෑ කියලා එළියට දාපු ඒ මිනිස්සයා වචනයක්වත් කතා නොකර මුළු ලෝකෙම හිනැස්සුවා. රටවල් 200කට වඩා එයාගේ ෂෝ එක පෙන්නුවා. එයා ඩොලර් මිලියන ගානක ධනවතෙක් බවට පත් වෙනවා. ඒ වගේම එයා මේ කරපු වෙනස හින්දා එයා කතා කරේ නැති හින්දා ලෝකේ රටවල් ගොඩකට මේක පෙන්වන එක හරියම ලේසි වුණා. මොකද එයාගේ ෆිල්ම් එකේ වචන නැති හින්දා ඕන කෙනෙකුට මේක තේරුම් ගන්න හරියම ලේසි වුණා. දැන් ඔයා දන්නවා මේ කවුද කියලා? අවුරුදු 30කට වැඩි කාලයක් පුංචි අපිව හිනස්සපු මිස්ටර් බීන්. එහෙම නැත්නම් රෝවන් ඇට්කින්සන්ස්. මිනිස්සු ආගේ අඩුපාඩු දැකලා hina වෙයි. ඒත් ඔයාට පුළුවන් ඒ අඩුපාඩුවම ලෝකයක් දිනන පාරක් කරගන්න. ජීවිතය ගැම්මට දිනන්න අපිවත් ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.